කෙනෙක් ආගේ නේද කියන්නේ. අවුනේ. Hi guys, කොහොමද? ගොඩ කාලෙකින් තමයි ඔන්න වීඩියෝ එකක් අරන් එන්නේ. අද ඔයාලා හිතන්නේ මොකද්ද මම අරන් ගෙනලා තියෙන වීඩියෝ එක? ඔව් සුපුරුදු පරිදි ඔයාලා ආසම මගේ බලන්නම කැමති vlog එකක් තමයි unboxing vlog එකක්. මේක Shein order එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ ටැක්ස් එක ගැන කතා කරොත් මේකේ ගාණ ගැන කතා කරොත් මේකේ මුළු වටිනාකම ඩොලර් 165ක් වගේ. ඒතර මේකට මම ගෙස් කරා ටැක්ස් එක ලොකු ගාණක් කියයි කියලා. හැබැයි ටැක්ස් එක ආවේ 6669ක්. මේකේ කොහොම හරි බඩු ගොඩාක් නෑ. මම හිතුවට වඩා බරත් අඩුයි කිලෝ 3ක් වගේ තියෙන්නේ. මෙතන මෙච්චර ගාණක් ගිහින් තියෙන මෙතන ඇතුලේ තියෙන එක අයිටම් එකක් ඩොලර් 70 ගාණක් වෙනවා. අපි බලමුද මොකක්ද ඒ අයිටම් එක කියලා. තව දෙයක්. දැන් මේ දවස්වල Shein එකට වඩා උඩින්ම තියෙන ඇප් එකක් නේ Temu කියන්නේ. කට්ටිය Temu orders දානවා. මොකද ඒක හරිම ලේසි. රුපියල් 3000ක් අතේ තියෙනවා නම් order එකක් දාන්න පුළුවන්. හැබැයි Shein එකේ එහෙම නෑනේ. Shein එකේ රුපියල් 15000ක්වත් අතේ තියෙනවා නම් order එකක් දාන්න. ඉතින් එතකොට මමත් Temu order එකක් දැම්මා. හැබැයි මට හිතෙනවා Shein එක ඊට වඩා හොඳයි සහ බඩු quality කියලා. ඒ කියන්නේ මම Temu එකකින් ගෙන්නපු items වල මට කිසි අවුලක් තිබුණේ නැහැ. හොඳට තිබුණා. හැබැයි ගොඩක් අයගේ reviews එහෙම මම බැලුවා. ඊපස්සේ ඉතින් අඳුන් එහෙම ගෙන්නද්දි මට හිතුණා Shein එකෙන්ම ගෙන්නන එක හොඳයි කියලා. මොකද Shein එකේ මම ගෙන්නපු මෙච්චර කාලයක් මම පාවිච්චි කරන හැම item එකක්ම හොඳ quality එකට තිබුණා. දැන් Temu එකේ tax නෑනේ. හැබැයි Shein එකේ tax තියෙනවා. එතකොට මම දැක්ක දේ තමයි සාමාන්‍යයෙන් ගොඩක් ලොකු order එකක් Shein එකේ දානවා නම් එයාලගේ discount තියෙනවානේ. එතකොට ඒ discount එකට සමාන ගාණක් වගේ තමයි ගොඩක් වෙලාවට අපිට ඒ කියන්නේ tax එක විදියට එන්නේ. අපි හිතමුකෝ Shein එකේ අපි ගන්නවා ඩොලර් 200ක items. එතකොට අපිට හම්බ වෙනවා කියලා ඩොලර් 30ක් discount විදියට. එතකොට ඒ හා සමාන ගාණක් තමයි සාමාන්‍යයෙන් කියන්නේ බරාණු එක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඇවරේජ් ගත්තොත් සාමාන්‍යයෙන් ඒ වගේ ගාණක් තමයි අපිට ටැක්ස් එක විදියට යන්නේ. හැබැයි දැන් Temu එකේ තියෙන ටැක්ස් එක තියෙන ගාණට වඩා ගොඩාක් අඩු වෙන්නේ නැහැනේ. ඒතර මේකේ එහෙම නෙමෙයි vouchers discount අර මේවා මට මතකයි පහුගිය කාලේ ඔය Black Friday එකේ මාර අඩුවට ඇඳුම් තිබුණා. දැන් මේ ටිකේ නම් එහෙම ලොකු offers යන්නේ නැහැ. offers තියෙන කාලෙට Shein එක මරු මම හිතන විදියට මම දන්නවා ඔයාලගේ ideas comment කරන් යන්න. හරි අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. හොඳට පැක් කරලා එවලා තියෙනවා. ඔයාලට පේනවද? හොඳටම පැක් කරලා මම ගෙස් කරනවා මේක තමයි ඩොලර් 70 ගානක කියලා. අපි අනිත් ටික බලන එකට. අද පළවෙනි එක විදියට හම්බෙන්නේ මේක ඇවිල්ලා ගෙවල් වල බව්ව ඉන්න කට්ටිය දන්නවා යාලා ගේ ඇතුලේ චූ දානවා. ඒක හරි වදයක්නේ. මේක කාපට් එකක්. මේකේ චූ උරා ගන්න එක. ඒ නිසා එයාලා මේකට එහෙම කරා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ වගේ කාපට් එකක් තියනවා නම් කාපට් එක උඩ කරා කියලා ප්‍රශ්නයක් නැහැ. මේකට උරා ගන්න එකක් තමයි මේකෙන් වෙන්නේ. මම වෙන්ද වගේම සයිඩ් එකෙන් දාන්නම් කොහොමද ගණන් කියලා. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. මෙන්න මේක තියෙනවා. මං හිතන්නේ මේක මගේ එක වෙන්න ඕනි. එක වගේ දෙකක් දැම්මා. එකක් මීඩියම් එක මගේ. මේක නම් ගොඩක් ලොකු ගාණක් එන්නේ මට මතක විදිහට ඩොලර් 3ක් 4ක් මම දාන්නම්. එතකොට ඔයාලා බලන්න. මේකේ ක්වොලිටි එක ගැන කතා කරොත් කියන්න තරම් වරදක් නැහැ. හොඳයි. මේක ලස්සනයි අනිත් එක. ඇඳලම තමයි බලන්න ඕනේ කොහොමද කියලා. මේකේ තියෙන්නේ මේකේ රින් සෙට් එකක් තමයි තියෙන්නේ ළමයි. ඒක ලස්සනයි. yellow gold වලින් තමයි තියෙන rings 3ක්. මෙහෙම පෙන්නුවට ඔක පේන්නේ නැහැ. මම ඔයාලට උඩින් දැම්මම බලන්න මොකද්ද කියලා. මේක rings 3ක් තියෙන්නේ. මේ තියෙන මං කිව්වේ දෙකක් තියෙනවා කියලා. මේ තියෙන එක large එක.
ආයෙ මතක් කරන්න ඕන වෙනදා වගේම මම ඕඩර්ස් කරනවා. හැබැයි මේ ටිකේ නම් මාසෙට එකපාරක් වගේ තමයි කරේ. මොකද කට්ටිය ගොඩක් එකතු වෙන්නේ නැහැ. දැන් අවුරුද්දත් ලඟ වෙන හින්දා මම හිතන් ඉන්නවා මාර්තු 25 වගේ ඕඩර් එකක් දාන්න. ඉතින් ඔයාලට සාධාරණ ගානකට ටැක්ස් එක මම ගන්නෙ. ඔයාලට මොනවා හරි ගෙන්න ගන්න ඕනේ නම් මට මැසේජ් එකක් දාන්න 074 0220 277. මෙන්න මේක ඇවිල්ලා ග්ලූ එකක් හරියට නිකන් මල්ටි බොන්න වගේ මේ නෑ සොරි මේන්ටෙනන්ස් ඔයිල් කියලා තියෙන්නේ. මේක මල්ලි කෙනෙක් තමයි ඕඩර් කරේ. මාක් හරි වෙහිකල් වලට යූස් කරන එකක් තමයි ඒක මේන්ටෙනන්ස් ඔයිල් කියලා. වෙහිකල් වලට වෙන්න ඕනි. මේක ඇවිල්ලා ක්ලිප් සෙට් එකක්. මේ වගේ බිත්ති අලවන්න තියෙන්නේ මෙන්න මේ කෑල්ල ගලවලා මෙහෙම අලවන තැනක අලවන්න තමයි තියෙන්නේ. කොකු ටිකක් තමයි තියෙන්නේ මෙන්න මේ සයිඩ් එකට. මේක මොකක්ද? දැන් ඔයාලා අවුරුද්දට ලෑස්තිද? මේක කොල්ලෙක් ඕඩර් කරේ. මේකේ තියෙන්නේ අර කොළ අදින්නේ මෙන්න මේ වගේ ඇඳුමක්. ඒකේ ක්වොලිටි එක ගැන කතා කරොත් මැටීරියල් එක ටිකක් ඇදෙන මැටීරියල් එකක්. හැබැයි ඒක කියන්න තරම් ලොකු වරදක් නැහැ. ඉට්ස් ඕකේ. කොහොමත් ෂේන් එකේ තියෙන මැටීරියල්ස් හරි වෙනස්. ඒක නම් ලස්සනයි වගේ කවර් ලස්සන ගවුමක්. ස්මෝල් සයිස් එකක්. ඒක නම් මැටීරියල් එකත් හොඳයි. මදින්න ඕන මැටීරියල් එකකුත් නෙමෙයි. ඒක ලස්සනයි. ඒක හරිම ෂොක්. ඔයාලට කියන්නද මම හොඳම කතාවක්. කොහොම හරි මම වැලන්ටයින් එකට කියලා මම ඕඩර් කරා ලස්සන ෆ්‍රොක් එකක් රතු පාට හાર્ට් තියෙන කළු පාට ගවුමක්. ඒකෙම ෂර්ට් එක ඕඩර් කරා මෙන්න මෙයා. හරිද? මෙන්න මෙයා. කොහොම හරි මට කිව්වා අපි දෙන්න වීඩියෝ එක කරන්න කලින් මට කෝ එක මදින්නම කියලා. චුට්ටක් පොඩි වෙලා තිබ්බේ. මම බෑම කී ගිහිල්ලා මැද්දා. හරියට මයන් එක තිබ්බා විතරයි මෙන්න එහෙම ලොකු පැච් එකක්. හරි සතුටුයි මට. මෙන්න මේක එකත් ලස්සනයි. ටිකක් දිගට ටී-ෂර්ට්ස් අඳින අය කියන්නේ නිකන් ටිකක් දිගට බ්ලවුස් වගේ අඳින අයට ඒක නයිස්. ඒකත් ඒ වගේ එකක්. මේවා ළමයි සයිස් එක කිව්වොත් සයිස් එක සයිස් එක ගහලත් නෑ. මේවා මේකේ එන්නේ ඩැසි ඔෆිෂියල් කියලා. ඩේසි හරි ඩැසි හරි ඔෆිෂියල් කියලා අලයි TikTok එකකුත් තියෙනවා. කන්සෝක් අම්බෝ එක මේ සයිස් එක මවගේ දෙන්නෙක් දාන්න පුළුවන් හැබැයි. ඒ කලිසම හොඳයි. අනේක ලස්සනයි. වයිට් ටොප් එකක් ලස්සනයි. මැටීරියල් එකත් ලස්සනයි. නිකන් හරියට න්යාර වූල් වගේ මැටීරියල් එකක්. ඒක හරිම ලස්සනයි. ටැටූ ෂීට් එකක්. මේක බෙල්ට් එකක්. ඒ කියන්නේ අපි ගවුමකට වගේ දාන බෙල්ට් එකක් මේක මෙන්න මෙහෙම දාන්න. තෙමෝ එකේ හොඳකම තියෙන්නේ ෂේන් එකේ ගෙන්නන්න බැරි ඔය අයිටම්ස් තියෙනවානේ. මං කරන්නේ ඒ වගේ ඒවා තියෙනවා නම් ඉතින් ගෙන්න ගන්නවා. මං ඒ වගේ ගෙන්න ගත්ත නේල් පොලිෂ්. ඒක නම් හොඳටම තිබුණා. ඒ වගේ දේවල් වලට මරු ඒක. ඔක්කොම ජුවලරි අයිටම්ස් ළමයි තුලින්. මේක ස්කැල්ප් ඇප්ලිකේටර් කොම්බ්. කියන්නේ අර ඔයිල් දාලා ඔළුවට දාන එක. ඔළුවට මේකෙන් මෙන්න මෙහෙම
මේක ඇතුළට මං හිතන්නේ මෙතනින් ඔයිල් දාන්න තියෙන්නේ. හරිද? මෙතනින් දාලා ඊට පස්සේ මේකෙන් මෙහෙම කරන්න තමයි තියෙන්නේ. ඒක මරු. මේ ළමයි කොහෙන් හොයාගන්නවද මන්නේ. ඔයාලට පුළුවන් මගේ WhatsApp channel එකට join වෙන්න අලුත් විස්තර දැනගන්න. ලස්සනයි ඒක. WhatsApp channel එකට join වෙන්න ඕන කට්ටිය පහළ description එකේ තියෙනවා. එකෙන් join වෙන්න පුළුවන්. ඔයාලට සුභාරංචියක් කියන්නත් තියෙනවා. ඉස්සරහට song එකක් release වෙනවා. song එකක් කියන්නේ දැන් මගේ වෙඩින් එක ළඟ එනවා. ඊට කලින් අපි ප්‍රොපෝසල් එක කරා ගිය අවුරුද්දේ ජුනි මාසේ. එතකොට ඒ ප්‍රොපෝසල් එකට අපි වීඩියෝ එකක් කරා සින්දුවකුත් එක්ක. ඉතින් පළවෙනි සින්දුව ඒක රිලීස් වෙනවා ඉස්සරහට. ඉතින් බලන් ඉන්න තව වෙඩින් එකට සෝන් එකක් එනවා. වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් channel එකත් එක්ක ඉන්න. හරිද? ඔයාලට ගොඩක් දේවල් vlogs අරන් එන්න. ඉස්සරහට තියෙන ඔක්කොම දැන් කිව්වම සර්ප්‍රයිස් වෙන්නේ නැහැ ඉස්සරහට කියන්න. මෙන්න මේ ඌරු පැටියා ඉන්නවා. අනේ මේ ඔයා වගේ නෙවෙයි. කෙනෙක් ආගේ නේද කියන්නේ? අවුනේ? ඔක්කනේ ඔව්. ලස්සන ඌරු පැටියෙක් හැබැයි. දැන් ඌරු පැටියට මෙන්න මෙහෙම කනට දාලා ඊට පස්සේ ඌරු පැටියට මේක මං හිතන්නේ පිටට තමයි මෙන්න මෙහෙම දාලා ඊට පස්සේ තව එනවා ඌරු පැටියට මේ කොහෙට එනේවද නම් දන්නේ මෙහෙමද අනේ මන්දා ඌරු පැටියෙක් කොහම හරි මෙයාව මේ අර දැන් වෙහිකල් එකේ මෙහෙම එල්ලන්න තියෙනවා. එතකොට එයා පාවි ඉන්නවා. අලුත් ගැජට් තියෙන දෙයේ. මම දන්නා ෂේන් එකෙන් අපිට නම් ගෙන්නන්න දෙනවද කියලා මේ අපේ කෙනා නම් ගෙනලා තිබුණා පවර් බෑන්ක් එකක්. ඒක සුපිරි. එච්චර ගාණක් වෙලත් නෑ. ඒක හොඳට වැඩ. ඒක හොඳට එච්චර ගාණකුත් නෑ. පව් මිසක් විතර වෙලා තිබුණා. ඒ කියන්නේ 8000ක් වගේ. ඒක වෙනට මේ හොඳයි. එයා අයිටම්ස් ඔය පොඩි ඒවා ගෙන්නනවා. ඒව නම් මරු හැබැයි. ඒ කියන්නේ අර එහෙට තියෙන ඒවනේ දැන් ලංකාවට පෙන්නන්නේ අපේ කන්ට්‍රි එකට ටිකක්නේ. ගෙන්නන්න පුළුවන් අයිටම්ස් තියෙනවා. ඉතින් යාලට එහෙම ප්‍රශ්න නැහැ. ටැක්ස් නැහැ. තියෙන ගාණ තමයි. හැබැයි ගාණ චුට්ටක් වැඩි වගේ. ඒතර යාලට ටැක්ස් එකක් නැහැ. ලස්සනයි යන්නේ. ඒක නම් ෂෝයි. මේ නිකන් අර ගවුන් තියෙන්නේ මේකෙම ගවුමෙන් ඒවත් තියෙනවා මං හිතන්නේ ෂේන් එකේ. නිකන් අර මේක ඇඳලා නිකන් හරි නිකන් අමුතු රේන්ද වගේ සායක් ඇඳලා නිකන් අර අමුතු ලෝකෙකට ගියා වගේ තියෙන නිකන් අර පරණ කාලෙට ගියා වගේ. මෙතන පොඩ නූලක් ඇදිලා වගේ තියෙනවා. ඒක එද්දිම තිබ්බ කේස් එක. චූටියා. කෙතරින් කපලා දැම්මම හරි. ගෑල් ළමයින්ට ස්පෙෂලි වැදගත් වෙන දෙයක් තමයි මේ නිපල් කවර්ස් කියන්නේ. දැන් නම් ගොඩක් ගෑල් ළමයි දනුවත්. ඒක මට හරි සතුටුයි. ඉස්සර කට්ටිය නේ මම දැනන් හිටියෙත් නැහැ. මේක ඇවිල්ලා දැන් අපි සමහර ඇඳුම් අඳිනවානේ. ඒ සමහර ඇඳුම් වලට අපේ පපුව හොඳට තවද්ද වෙලා තියෙනවා. හැබැයි අපිට බ්‍රා එකක් අඳින්න බෑ. ඒ වගේ අවස්ථාවල අපිට පුළුවන් මෙන්න මේක ගැලෙව්වට පස්සේ මේක ස්ටිකර් එකක් වගේ තියෙන්නේ. මෙහෙම පපුවට තියලා ඒක අලව ගන්න ඕන. හැබැයි ඉතින් ඒක අර හැමෝටම ගැලපෙන්නේ නැහැ. ඒක තමන් හිතන්න ඕනේ ස්ටයිල් කරන්න කලින් මැච් වෙනවද කියලා. දැන් ඔයාලා හිතමුකෝ පූල් එකකට බහිනවා බිකිනි එකක් ඇඳගෙන බිකිනි එකට ඔයාලගේ නිප්පල් එක පේනවා. ඒත් ඔයාලට පුළුවන් මේක අලව ගන්න. ඒතර නිප්පල් එක කවර් වෙලා ඒතර ඔයාලට ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට තමයි මෙන්න මේ නිප්පල් කවර් එක යූස් කරන්නේ. මේක නේ සිලිකන් එකක් වගේ. මේක ඇලෙව්වා කියලා එහෙම දැනෙන්නේවත් පේන්නේවත් නැහැ. කොණ්ඩ කට්ටක් තියෙනවා. ඒක නම් හරියම ලස්සන කට්ටක්. නිකන් මලක් ඔළුවේ ගහන් ඉන්නා වගේ තියෙන.
ඒක ලස්සනයි. මොකක්ද? මේක නම් මොකක්ද කියලා මතක නෑ. මම දාන්නම් මොකක්ද කියලා බලන්න. මේක මොකක් කරුවේ ගැජට් කෑල්ලක් අර මල්ලි තමයි මේකත් ඕඩර් කරේ. ඊළඟට තියෙනවා මෙන්න මේ ජුවලරි සෙට් එක. ඒ පාටවල් නම් ලස්සනයි. මෙන්න මේ වයිට් කලර් වලට ආසයිට තියෙනවා. ඒකේ එකක් අඩුයිද මන්ද නෑ තියෙනවා අස්සට වැටලා. සුදු පාට ජුවලරිස්. මේ පාරත් රින් එකක් ඕඩර් කරා. කලින් පාර එක ලොකු වැඩි හින්දා මේ පාර එක නම් ඇති වෙයි කියලා හිතනවා. මට නෙවෙයි. ගිය පාර එක ඔයාලට මතකත් ඇති වීඩියෝ එක බලන ඇඟිලි දෙකක් සයිස් විතර මුද්දක් තමයි ඇවිල්ලා තිබුණේ. මේ පාර එක නම් ඇති කියලා හිතනවා මම. මම ජුවලරි අයිටම්ස් එළියට ගන්නෙ නෑ. නිකම් පෙන්නන්න ටක් ගාලා පෙන්නන්න. ඒක ලස්සනයි. මේ හැබැයි රියල් ගෝල්ඩ් කලර් එක වගේ නෙමෙයි ටිකක් පාට අඩුයි. මේකත් ජුවලරි මේකත් නෙක්ලස් එකක් තියෙන්නේ. ඒකත් නිකන් රත්තරන් වගේත් නෙවෙයි වගේ. මේක නම් හරිම ලස්සන එකක්. මේක පෙන්නන්න. wow it's so nice. නිකන් දියමන්ති මාලයක් දාලා වගේ හරිම ලස්සනයි. ඒක මාරම ලස්සනයි ළමයි. seriously හරිම ලස්සනයි ඒක. ඒක දාලා නිකන් දියමන්ති වගේ ජුවලරි එකක් දැම්මම සුපිරි. ලස්සන ඉයරින්ග්ස් දෙකක්. මේකත් නෙක්ලස් එකක්. මේක ඉයරින්ග්ස් දෙකක්. දාඩියක් දානවා. මේකේ තියෙන්නේ පුරුෂයක් තමයි තියෙන්නේ. මේක ඇවිල්ලා මං හිතන්නේ ඇන්ක්ලට් එකක් හරි බේස්ලට් එකක් හරි කුරුසයක් තියෙන එකක්. තව එකයි සර්ප්‍රයිස් එකයි තමයි තියෙන්නේ. අදික් හරි. දැන් තියෙනවා අපිට සර්ප්‍රයිස් එකක්. බලමු. මේක මොකද්ද තියෙන්නේ කියලා. මේකේ ගහලා තියෙන්නේ මොනවද? කොමාරි මේක ඩොලර් 74ක් වුණා. මේක ඕඩර් කරේ මෝල්ඩිව්ස් ඉන්න එකනේ. මේ කොහොමත් කවුරු හරි මට කිව්වොත් ඕපන් කරන්න එපා කියලා මම ඕපන් කරන්නේ නැහැ. මෙයාලා මට කෝ ඕපන් කරලා ෆොටෝස් ගහලා එවන්න කියලා. මොකක්ද ආවේ කියලා. ඒ හින්දා තමයි මම මේක අන්බොක්ස් කරන්නේ. මේක කොහොමත් රීපැක් කරන්න වෙනවා. මොකද එයාගේ තව අයිටම්ස් තියෙන නිසා. බලමු මොකද්ද මේ සර්ප්‍රයිස් එක කියලා. ඩොලර් 74ක් වටින දෙයක්. මේක තමයි ටිකක් හරි බලන්න තිබුණේ. ඔයාලා ගෙස් කරන්න බලන්න මොකද්ද කියලා. ඔව් ඔයාලා ගෙස් කරා හරි. බෑග් එකක් තමයි. wow කොහොමද මේකේ ගණන් වැඩි වෙන බඩු මාර ක්වොලිටි එක. මම දැක්ක ලස්සන හෑන්ඩ් බෑග්ස් එකක් තියෙන ටිකක් ගණන්. මේක ට්‍රැවල් බෑක්පැක් එකක්. මෙහෙම පිටේ එල්ලන් යන්න පුළුවන්. මෙතනිනුත් තද වෙන්න වගේ මම හිතන්නේ මේක නිකන් පිටට හොඳයි. මෙතන නිකන් පැඩින් එකක් තියෙනවා. ඒ කලර් එකත් හරිම ලස්සනයි. ඊට පස්සේ ඔයාලට මේක ඇතුලේ ලැප්ටොප් දාන්න පුළුවන්. අතුලත් හරිම හොඳට තියෙනවා. එතකොට ෂිපර්ස් දෙකක් තියෙනවා.
හොඳට ඉඩ තියෙනවා. මේකේ මේ මෙතන ලොක් කරලා තියෙන ලොක් දාන්න පුළුවන්. ඉස්සරහා මෙතන චූටි පොකට් එකක් තියෙනවා. තව මෙතන තව පොකට් එකක් තියෙනවා. මෙතනත් හොඳට ඉඩ තියෙනවා නේ. හොඳට දේවල් දාන්න පුළුවන්. ඒක මාරු. $74ක් කියන්නේ රුපියල් මම හිතන්නේ 18 20000කට විතර 25කට වගේ කිට්ටුයිනේ. ඒත් ඉතින් ඒක ලාභයි අත්‍තරම. ලාභයි කියන්නේ ඒක ක්වොලිටිනේ. සාමාන්‍යයෙන් ඉතින් ඒක හොඳයි අත්‍තරම මේ වගේ එකක්. ඒ වගේ ගාණක් ඉතින් කමක් නැහැ. ඒක ලස්සනයි. 23000ක් විතර මේක වෙනවා. හැබැයි මේක ගොඩක් හොඳයි සහ ක්වොලිටි. ඉතින් එහෙනම් අද දවසේ ටික ඔන්න ඔහොම තමයි ඉවර වුනේ. ඉතින් ඔයාලටත් මොනවා හරි මට කියලා ඕඩර් කරගන්න ඕන නම් කියන අවුරුද්දට කලින් මාර්තු 25 වගේ ඕඩර් එකක් දානවා. 25 කියන්නේ කොහොමද දාද්දි 26 27 වෙයි. ඒ වුණාට 25 වෙයිද කන්ෆර්ම් කරලා මම සල්ලි බාර ගන්නවා. ඉතින් එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු. ඉස්සරහට vlogs ගොඩාක් ගේන බලාපොරොත්තු වෙන ඉන්නවා. පහුගිය ටිකේ මම ගොඩක් busy වෙච්ච හින්දා තමයි මට මොකුත් ගේන්න බැරි වුණේ. ඉතින් මාත් එක්ක ඉන්න ඔයාලට මම ගොඩාක් රියැක්ට් ආදරේ. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම් බලලා thank you so much ආදරේ. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න හැමෝටම සුබ දවසක්. කැමති නම් මාව subscribe කරගෙන යන්න. bye bye.